ආයිබෝවන් පුංචි වීඩියෝ එකක් කරන්න හිතුවා. පහුගිය දවස් දෙක තුනේම ලයිව් වෙන්න හිතුවා. නමුත් තියෙන ප්‍රශ්නත් එක්ක ඒ කියන්නේ දැන් අපි දවස් 3ක විතර වගේ ඉඳන් විදුලිය නැහැ. ඒ වගේම දුරකථන සංඥාවන් ක්‍රියාත්මක වෙන්නේම නැහැ. ඉතින් මේ විදිහේ අපේ ගෙදර මම මේ ඉන්නේ මේ වෙලාවේ අපේ ගෙදර. නමුත් මේ අවස්ථාවේදීත් වටේ පිටේ ගස් කඩාක වැටීම් ගොඩාක් තියෙනවා. නමුත් ඒ කිසිම එකකින් අපිට කරදරයකින් තොරව ඉන්නට හැකියාව ලැබුණා. ඉතින් අද දවසේ වෙද්දිත් අපි ප්‍රමුඛ ප්‍රදේශය වටා තියෙන අවතැන්නුවන්ගේ කඳවුරු සාමාන්‍යයෙන් 10ක විතර වගේ ප්‍රදේශ ප්‍රමාණයක් තියෙනවා. අපේ පාර්ලිමේන්තුවේ മന്ത്രിතුමත් එක්ක සම්බන්ධ වෙලා මට කරන්නට පුළුවන් ආකාරයට මම හිතන්නේ අපිට සාමාන්‍යයෙන් 1000කට එහා ගියපු ප්‍රමාණයකට අද රාත්‍රියේ ඒ වගේම හෙට දවස අනිත් දවසට අදාළව යම් වියලි ආහාර ද්‍රව්‍යයන් අපිට ලබා දෙන්නට හැකියාව ලැබුණා. මම මේ වීඩියෝ එක කරන්නටත් හේතුව අපේ සහෘදයන්ට ඒ වගේම අපේ වර්තමාන සහ ආදී සිසුන් හැමෝටම පුංචි ඉල්ලීමක් කරන්න අපි පුළුවන් තරම් අපි ඔක්කොම එකතු වෙලා අපිට කරන්න පුළුවන් මේ හැමදේම අපි මේ වෙලාවේ අවතැන් වෙලා ඉන්න ඒ වගේම කරදරයටපත් වෙලා ඉන්න හැමෝම වෙනුවෙන් කරමු. ඉතින් මම හිතන්නේ අපේ තත්ත්වය යම් මට්ටමකට සුබදායි වුණත් මම දැක්ක විදිහට ජනමාධ්‍ය වලින් අපේ කඳුකර ප්‍රදේශවල විශේෂයෙන්ම බදුල්ල නුවරඑළිය වගේ ප්‍රදේශවල මහනුවර වගේ ප්‍රදේශවල හරි ජනතාව පුදුම විදිහට පීඩාවටපත් වෙලා තියෙනවා. ඉතින් ඒ ප්‍රදේශවලින් අපේ සහෘදයන්ට කියන්න පුළුවන් තරම් හරි අපේම මේ හදවත් වලට පුළුවන් තරම් දෙන්න පුළුවන් සහයෝගය දක්වන්න. නමුත් දැන් අපේ පැත්තෙන් ගත්තාම අපිට රඹුක්කන ප්‍රදේශයේ ඉඳන් කුරුණෑගලට යන්න, ඒ වගේම නුවරට යන්න, හරි ඒ වගේම වටේ පිටේ නගරවලට යන්න තියෙන බාධා මහා මාර්ගයන් ගොඩක් නායෑම් වලට ලක් වෙලා තියෙනවා. දැන් මේ පැත්තට ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ ගම් වතුරෙන් නෙවෙයි නායෑම් වලින් ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් අපිට කරන්න පුළුවන් උපරිම දේ කරනවා. මේ වීඩියෝ එක දකින කවුරුන් හෝ ඉන්නවා නම් යම් අවශ්‍යතාවයක් තියෙන අපිට ළඟා වෙන්න පුළුවන් ප්‍රදේශවල අපිට දෙන්නට පුළුවන් උපරිම සහයෝගය දෙනවා. දැන් අද දවසෙත් මේකෙන් පස්සේ අපි නැවත යන්න බලාපොරොත්තු වෙනවා. තවත් ඒ වගේ අවශ්‍ය කඳවුරක් තියෙනවා. ඉතින් එතෙන් යන්න බලාපොරොත්තු වෙනවා. මම පුළුවන් තරම් මේ කඳවුරුම විශේෂ වශයෙන් තෝරාගන්නේ. මොකද එතන පැහැදිලිවම ඉන්නේ එක්කෝ නායෑම් වලට ලක් වෙච්ච, එහෙම නැත්නම් නායෑම් බයෙන් තමන් ඇඳිවත විතරක් අරගෙන තියෙන කට්ටිය. ඉතින් මේ රඹුක්කන ප්‍රදේශය ගත්තොත් විශේෂයෙන්ම ඒ සමහර කුඩා දරුවෝ ඒ වගේම සමහර පවුල් වලට තමන්ගේ ඇඳිවත විතරයි තියෙන්නේ. ඉතින් මම පුළුවන් නම් ඔබට ආයාචනා කරනවා ඔබ ළඟ තියෙන හොඳ අඳින්නට පුළුවන් ඒ කියන්නේ අලුත් ඇඳුම් විශේෂයෙන්ම නැත්තම් මම හිතනවා අත්දැකීම් වලින් මෙහෙම සමහර අවස්ථාවල් තියෙනවා. ඉතින් අර තමන්ට පාවිච්චි කළ නොහැකි ඒවා නෙමෙයි පාවිච්චි කළ හැකි දේවල් ලබා දෙන්න. දැන් රඹුක්කන ගත්තොත් සැල්වේෂන් නාමයකේ මම හිතන්නේ මේ වගේ භාණ්ඩ එකතු කරන මධ්‍යස්ථානයක් තියෙනවා. ඒව හරියට ලේඛනගත කරලා අවශ්‍යම අයට ඒ විදිහට දේවල් බාර දෙයි. ඉතින් ඒත් එක්කම තව විශේෂ පුංචි දෙයක් කියනවා. මේ දවස්වල දැන් අපිට ලොකු ප්‍රශ්නයක් වුණා අද මම ඔය කිව්ව කඳවුරු වලට වතුර බෝතල් අරගෙන යද්දී අපිට වතුර බෝතල් හොයාගන්න එකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒක කොච්චර ප්‍රශ්නයක් තිබ්බත් අපි ඒකට අනිවාර්යයෙන්ම විසඳුමක් හොයාගත යුතු දෙයක්. මම මේ වීඩියෝ එක බලන සහෘදයන්ටත් කියන්නේ හැකි උපරිම ආකාරයෙන් උණු කරපු වතුර බොන්න උත්සාහ කරන්න. මොකද මේ වගේ සිද්ධියකින් පස්සේ ඔබ දන්නවා දැන් ජල මූලාශ්‍ර ගොඩාක් දූෂණයට ලක් වෙලා තියෙන්නේ මේ ගම් වතුර තත්ත්වයක් එක්ක. ඒකින්ද පාචනය වගේ රෝගී තත්ත්වයන් යන්න පුළුවන්. ඒකට පුළුවන් තරම් උපරිමයේ විදිහට අපි හැකි උපරිම ආකාරයෙන් ඒකට ඒ වගේ දේවල් නවත්වා ගන්න ඕනේ. මේ අවස්ථාවේදී අපි ආරක්ෂිත වෙනවා වගේම ඉදිරි සතිය විතර ඇතුළත ඒ වගේම ගම් වතුරෙන් මීයුණ වගේ රෝග බෝ වෙන්න පුළුවන්. ඒකට මම හිතන්නේ PHI එහෙම නැත්නම් MOH ප්‍රදේශවල ඔබ දන්නවා ඇති ඩොක්සිසයික්ලින් කියන ඖෂධය බෙදා හරිනවා. හරි. ඒ දේවල් එහෙම අනිවාර්යෙන් ලබා ගන්න උත්සාහ කරන්න. මොකද ඒකෙන් අපිට සමහර ලාවට තවත් ජීවිත බේරා ගන්නට හැකියාව ලැබේ. ඉතින් මම හැමෝගෙම ඉල්ලන්නේ අපිට කරන්න පුළුවන් උපරිම ආකාරයෙන් අපි අපිටම උදව් කරගමු. ඒ වගේම කාට හෝ අවශ්‍යතාවයන් උපකාරයන් තියෙනවා නම් විශේෂයෙන්ම අපිට ළඟා විය හැකි පැතිවල අපි උපකාර කරන්නට අපේ කණ්ඩායම සූදානම් වෙලා ඉන්නවා. එහෙමනම් බොහොම ස්තුතියි.